සාමයේ සුදු සෞභාග්‍ය පිරි සුබම සුබ අවසරක් වෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ අවුරුද්දේ හාහා පුරා කියලා මම මුලින්ම කරන්න යන වැඩේ තමයි මේක. ඒ කියන්නේ මම විෂන් බෝඩ් එකක් හදන්න තමයි යන්නේ. ඉතින් 2020 ඉඳන් තමයි මම විෂන් බෝඩ් ගැන පොඩ්ඩක් අප්ඩේට් වෙලා හිටියේ. මොකද ඊට කලින් නම් මම දැනන් හිටියේ නෑ මේක ගැන. එක vlogs කරන අයගෙම තමයි මම දැනගත්තේ. ඒ වගේම මම law of attraction ගැන හොයලා බලද්දි vision board එක ගැන මට දැනගන්න හම්බුණා. ඉතින් මම දැන් අවුරුදු 2ක් විතර ඉඳන් vision board හදනවා. ඊට කලින් නම් ෆෝන් එකේ තමයි දාගෙන හිටියේ. මම ඒ කාලෙට යථාර්ථයක් කරගන්න කැමති සීන ටික ෆෝන් එකට දාගෙන මම මේ දවස්වල තියාගෙන හිටියා. ඉතින් දැන් මම vision board එකක් හදන්න තමයි මේ යන්නේ. ඉතින් මම කැමති ෆොටෝස් ටිකක් මේ වගේ මම Pinterest එකෙන් ඩවුන්ලෝඩ් කරලා තියාගත්තා. ඒකල මම ඒවා print out අරගෙන මට වෙලාවක් හම්බුනේ හරියටම ජනවාරි 1 වෙනිදා මේ උදේ පාන්දර 4ට විතර ඇති. මම මුලින්ම මේ ෆොටෝස් ටික ලස්සනට කපාගෙන කරගෙන මෙන්න මේ විදිහට විෂන් බෝඩ් එක හදන්න තමයි යන්නේ. ඉතින් මේක තමයි මම මේ අවුරුද්දේ කරන්න යන මුල්ම වැඩේ. ඉතින් අපි බලමු කොහොම වෙයිද කියලා මේක හදලා ඉවරනාට පස්සේ. ඔන්න ඔහොම තමයි ඉතින් මම මගේ විෂන් බෝඩ් එක හදලා ඉවර කරගත්තේ. හරිම සිම්පල් එකක්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම වෝල් එකේ හෑන් කරගත්තාම පේන්නේ. ඉතින් මට මේක හැම වෙලෙම පේන තැනක තමයි මම ගහලා තියෙන්නේ. ඉතින් ඔයාලත් විෂන් බෝඩ් එකක් හැදුවේ නැත්නම් දැම්ම හදන්න. ඉතින් එහෙනම් මං ගිහින් එන්නම්. ආයෙත් වීඩියෝ එකක් අරන් එනකම් සතුටින් පරිස්සමෙන් ඉන්න හැමෝටම සුබම සුබ නව වසරක් වේවා. බයි බයි.